සුබ දවසක් වේවා මගේ සෝෂල් මීඩියා එකක තුලා ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න මේ ඉන්නේ අපේ පියන් චන්දන අයියා. ඉතින් චන්දන අයියා මායි ඇවිල්ලා තියෙනවා අයිබෝවන්. ඉතින් චන්දන අයියා මායි ඇවිල්ලා තියෙනවා අද විල්ලා බෙල්ලිනි වලට සිසිලියේ කතා නියවල තියෙන. ඉතින් අපි ඇත්තටම මෙතනට ආවේ පොඩි දෙයක් ගැන ඔයාලට දැනුම් දීමක් කරන්න. ඉතින් අපි සංවිධානය කරනවා අපේ යාළුවෝ කට්ටියක්. එතකොට නීරෝ ෆැෂන්, නිමා ක්‍රියේටිව්ස්, ඒ වගේම සන්රෝස් ආයතනයක තුලා. ඉතින් අපි අයියා ලංකන් සිහිති අවුරුදු වල එලේ සූර්ය මංගලයට සමගාමීව තමයි අපි මේක පවත්වන්නේ නේ මල්ලි. අනිවාර්යයෙන්ම. ඉතින් සිංහල අලුත් අවුරුද්ද උදා වුණා. මේ අවුරුද්දේ අපි ලස්සනට ඒක එන්ජොයි කරා. ලස්සන සිංහල අලුත් අවුරුදු උත්සවයකුත් තිබ්බා. අපේ ශ්‍රී ලංකා සිසිලි බෞද්ධ විහාරයෙන් සංවිධානය කරපු. ඒ වගේම අපේ එකතු වෙලා ඉන්නවා මේ කාන්තා පාර්ශවයේ නීරෝ ෆැෂන්, සන්රෝස් සහ නිමා ක්‍රියේටිව්ස් සහ ඒ යාළුවෝ කට්ටිය මිතුරු කැල එකතු වෙලා ලස්සන අවුරුදු උත්සවය සංවිධානය කරලා තියෙනවා මැයි මාසේ 24 වෙනිදා. ඉතින් වෙලාව උදේ 9 සිට හවස 6 දක්වා. සිංගිති කිව්වට මේක සිංගිතිමත් නෙමෙයි, දෙමව්පියොත් එක්කම සහභාගී වෙන්න පවුල් පිටින් ලස්සන වැඩ. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලත් ළමයි එක්ක එන්න එකතු වෙන්න. මේ විල්ලා බෙල්ලිනි හැමෝම දන්න විල්ලා බෙල්ලිනි පාක් එකේ තියෙන්නේ, ඒකේ ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න එන්ජොයි කරන්න. ළමයි එක්ක ලස්සන විශේෂාංග තියෙනවා නේද? එහෙම නේද? තරඟ 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. කබැදීමේ තරඟය, සිංගිති අවුරුදු කුමරිය කාණ්ඩ දෙකකින් පැවැත්වෙනවා. විවිධ තරගය තියෙනවා. ඒවට සහභාගී වෙන අය ඇඳුම් ලෑස්ති කරගෙන එන්න නේද? අනිවාර්යයෙන්ම. විනෝද තරඟ ගණනාවක් තියෙනවා. ඔව් ඉතින් කැමති තරගය ටොපිය හින්දීමේ තරග නේද? අනිවාර්යයෙන්. මේ වගේම දෙමාපියන්ටත් ඒ වගේම අම්මලාට විශේෂයෙන් සංවිධානය කරලා තියෙනවා පොඩි තරගයක් හෝ තරග කීපයක්. ඉතින් ඒ කට්ටියටත් එන්ජොයි කරන්න පුළුවන්. මොකද ළමයි එක්ක ඇවිල්ලා මෙතන අම්මලා තාත්තලා හැමෝම එන්ජොයි කරනවා වගේ මේ කට්ටියටත් පොඩි විශේෂ අවස්ථා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ සැඟවුණු අමුත්තා කතාව කියන්නවනේ. සැඟවුණු අමුත්තා අපි මේ පාර වෙනස් විදිහකට පවත්වන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඇවිල්ලාම බලන්න වෙන නමකින් තමයි සැඟවුණු අමුත්තා අපි තෝරන්න ලෑස්ති කරලා තියෙන්නේ. හොඳ විනෝද වැඩ. කවුරුත් හොයන කෙනෙක් හොයන්න තමයි අපි ලෑස්ති වෙන්නේ සැඟවුණු අමුත්තට. ඒකම කියන්න ඕනේ එදාට ආහාර පාන ගැන වද වෙන්න එපා. මෙතන භෝජන ශාලාවක් ලෑස්ති කරන සංවිධායක මණ්ඩලය ඊටාම අඩු මුදලකට ප්‍රණීත ආහාර ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ නිසා ගෙදරදී කරදර වෙන්න ඕනේ. මෙතනදී වතුර බෝතලෙන් නම් සියලුම දේ ඔබට සුළු මුදලකට මිලදී අරගෙන පවුල් පිටින් විනෝද වෙන්න පුළුවන්. එන්න පවුල් පිටින් හැමෝම. හරි.